ඉතින් යාළුවනේ අද ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා BMICH book fair එකට 2025 අවුරුද්දේ යනවා නම් ඔයාලට හොඳම රසාස්වාදයක් ගන්න පුළුවන් පොත් කිහිපයක් ඔයාලා ඉදිරියේ රිවිව් කරන්න තමයි මම යන්නේ. අපි බලමු මේ මොනවද කියලා. ඉතින් අපි ඔයාලට මුලින්ම පෙන්වන්න යන්නේ සරසවි පබ්ලිෂර් සෙන්ටර් එකෙන් ගන්න පුළුවන් හොඳම පොත් කිහිපයක්. ඉතින් මම පළවෙනියටම කතා කරනවා රොබෝ තාක්ෂණය පිළිබඳව ඩිෂාන් ට්‍යාපා මහත්තයා විසින් රචනා කරන ලද පොතක්. ඉතින් බිග්නර් කෙනෙක්ට වුණත් හොඳ දැනුමක් මේකෙන් ගන්න පුළුවන්. මම හොඳට රිකමන්ඩ් කරනවා මේ පොත ඔයාලට ගන්න. මේ පොතේ මිලට අනුව හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඒ වගේම 2025 BMICH book fair එකෙන් ගන්නවා නම් ඔයාලට ඉතා වටිනා ඩිස්කවුන්ට් එකක් යටතේ ඔයාලට මේක ගන්න පුළුවන්. ඉතින් මම ඊළඟට ඔයාලට පෙන්වන්න යන්නේ The Diary of the Wimpy Kid. එහෙනම් නැත්තම් Wimpy Kid කතා මාලාව. එහෙනම් ජෙෆ් කිනී ලියපු. ඔයාලා මම හිතනවා අනිවාර්යෙන් ඒ ෆිල්ම් එක බලලා ඇති. හොඳට ඔයාලට රසාස්වාදයක් ගන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්. ඉතින් ඒක හිතන්න ඔයාලා මේ වගේ පොතකින් ඔයාලට ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? හිතන්න කොයි වගේ රසාස්වාදයක් මේකෙන් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම හිතනවා මේ පොත් තුනත් ඔයාලට හොඳයි. මේක පළවෙනි පොතත් ආවා ඒක ආවේ 2023 වර්ෂයේදී. මම ගත්තේ මේ 2024 වර්ෂයේ රිලීස් වුණ සීරීස් එක. ඉතින් ඊළඟට මම යන්නේ අරටුව ප්‍රකාශකයන්ගේ නිකුත් වුණ හොර ගණයට අයත් වෙන පොත් දෙකක්. ඉතින් ඔයාලා හොර මූවිස් බලන්න ආස ඇති. ඒකින්දම කුතුහලයෙන් පිරී ගිය පොත් දෙකක් විදිහට මට මේක සඳහන් කරන්න පුළුවන්. පොත් කියවන්න අකමැති අය වුණත් මේකට හොඳ කුතුහලයකින් කියවන්න මම හිතනවා කැමති වෙයි කියලා. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ජයා බුක් සෙන්ටර් එකෙන් ගන්න පුළුවන් ඔයාලට. අපි අර කලින් කතා කරපු සරසවි බුක් සෙන්ටර් එකෙන් පරිවර්තනය කරන ලද පොත්වල ඉංග්‍රීසි පොත් කිහිපය. ඒවා තමයි ඔරිජිනල්ම බුක් ජෙෆ් කිනී විසින් ලියපු. ඉතින් මේවත් මට හොඳට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ තියෙන යාගේ ඔරිජිනල් බුක්ස්. ඒ වගේම මට පෙන්වන්න පුළුවන් මේක The Wimpy Kid movie diary. එහෙම නැත්නම් ඔයාලා බලලා නැති මං හිතනවා The Diary of the Wimpy Kid. ඉතින් ඒකේ මූවි එක හදද්දි පාවිච්චි කරපු ඒක හදපු විදිහ තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම මේක අනිත් ඒවාට වඩා ගොඩක් විශේෂයි. මේ තියෙන්නේ The Next Chapter. ඒ movie diary එකේ දෙවනි පොත. ඉතින් මේ තියෙන්නේ ජයා ට්‍රෙන්ට් එකෙන් ගත්ත තවත් පොතක්. වොන්කා කියන 2023 රිලීස් වුණ The Charlie and the Chocolate Factory එකේ අලුත් පොත තමයි මේ තියෙන්නේ. මම හිතන්නේ ඊටමත් කුතුහලයෙන් කියවන්න පුළුවන් පොතක්. ඔයාලා මේ විදිහ සමහර විට වොන්කා චිත්‍රපටය නවලා තියෙන්න පුළුවන්. මුද ලස්සන පිට කවරයක් සහිතව. දැන් ඔයාලට අතට අරන් කියවන්න පුළුවන් වොන්කා පොත ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පැන්තර් පෙසිල් ස්ටෝර් එකෙන් ගත්ත ඩයරි එකක්. ඔයාලට විශේෂ වැදගත් කරුණු එහෙම තියෙනවා නම් මම හිතනවා මේක ලියා ගන්න හොඳ පොතක් වෙයි. ඒ වගේම ඉතාමත් සාධාරණ මුදලකට ඔයාලට මේ වගේ ඩයරිස් හිතන් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට ඉතාමත් හොඳ රසාස්වාදයක් ගැනීම සඳහා මේ පොත් කියවීමෙන් ඔයාගේ දැනුම හිතන්න වර්ධනය කරගන්න හැකි වෙයි. ඉතින් ඔයාලා BMICH 2025 අවුරුද්දේ යනවා නම් මේ පොත් ගන්නත් අමතක කරන්න එපා.